වෙල්කම් ටු iPhone Creation. ඔන්න අදත් මම ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ කියන්නේ වාහන සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් කරන්න කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් අදත් මම ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. ඔයාලට වැදගත් වෙයි කියලා හිතන විදිහේ වීඩියෝ එකක් මම ඔයාලට අද අරගෙන ආවා. අද මම කතා කරන්න යන්නේ 2025 ඉන්දියාවේ හඳුන්වා දුන්න අලුත්ම බජට් කාර් එකක් වන Bajaj Kwid මෝටර එක ගැන ඔයාලත් එක්ක කතා කරන්නයි. 2012 වර්ෂයේදී තමයි මේ Bajaj Kwid මෝටර එක මුලින්ම හඳුන්වලා දුන්නේ. නමුත් ඒක 2015 සැප්තැම්බර් මාසයේ තමයි අපනයන වෙළඳපොළට ආවේ. 2019 අප්‍රේල් මාසේ 18 වෙනිදා ඉන්දියාවේදී මේක වාණිජ්‍යමය වශයෙන් අපිට හඳුන්වලා දුන්නා. මේ මෝටර රථය මුලින්ම හැඳින්වුවේ RS60 කියලා. මේක ඇත්තටම අපි පාවිච්චි කරන ත්‍රිරෝද රථයට විකල්පයක් වශයෙන් තමයි අපි අතරට ආවේ. කොහොම හරි වසර ගණනාවක් පුරා පැවති නියාමන බාධක සහ අධිකරණ නඩු මැඩගෙන 2025 යාලා අපට නවතම Bajaj Kwid මෝටර රථය හඳුන්වා දෙනවා. මේ වාහනේ නම් කලින් තිබුණ වාහන වඩා ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. පෙනුමත් ටිකක් හොඳයි. ඒ වගේම මිල ගන්නු ටිකක් විතර වෙනස් වෙනවා. ඔයාලා මේ දකින්නේ ඉන්දියාවේ ලොන්ච් කරපු ඒ අලුත්ම Bajaj Kwid මෝටර රථය. මේ Bajaj Kwid මෝටර රථය යාලා හඳුන්වන අතර පරිසර හිතකාම කොෆ්‍රෙන්ඩ්ලි මෝටර රථයක් විදිහට තමයි යාලා අතර එක හඳුන්වන්නේ. අතන මේ වාහනේ ඩිසයින් එක පැත්තට ගියොත් ඇරෝඩයිනමික් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ වායු ප්‍රතිරෝධය අඩු කර ඉතාමත් සෙමින් ඉන්ධන ඉතිරි කරගෙන ගමන් කරන්න පුළුවන් විදිහට තමයි මෙයාලා මේක හදලා තියෙන්නේ. අපි දැන් බලමු මේ වාහනේ එන්ජින් පර්ෆෝමන්ස් එක කොහොමද කියලා. 216cc සිංගල් සිලින්ඩර් එන්ජින් එකකින් සමන්විතලා තමයි මේ වාහනේ අපි අතරට එන්නේ. අපිට වේගය ගැන කියනවා නම් පැය කිලෝමීටර් 70ක වේගයක් තමයි මේකට තියෙන්නේ. ඒකෙන්ම ඔයාලට තේරෙනවා මේක ලොකු එන්ජින් එකක් නෑ කියලා. හැබැයි මේක එදිනදා වැඩවලට නම් සුපිරි වාහනයක්. කෙනෙක් 3 wheel එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒ 3 wheel එක නැතුව මේක ගන්න එක තමයි හොඳ. මේ දෙක අතර මිල ගණන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සේෆ්ටි එක අතිනුත් මේක ඇත්තට බැලුවම ඔයගොල්ලන්ට තේරෙනවා හොඳයි කියලා. ඉන්ටීරියර් එක. මේ වාහනේ ඉන්ටීරියර් එක බැලුවොත් අපිට කලින් එකට වඩා ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. මේක ඔයාලට පේනවා ටිකක් මොඩර්න් ලුක් එකක් තියෙනවා. 2025 ගල්පන විදිහට තමයි මේක ඉන්ටීරියර් ඩිසයින් කරලා තියෙන්නේ. ඩෑෂ්බෝඩ් එකක් මේකේ ඉන්නේ ඩිජිටල් ඩිස්ප්ලේ එකක් විදිහටයි. සේෆ්ටි ඇන්ඩ් ෆීචර්ස්. සේෆ්ටි ඇන්ඩ් ෆීචර්ස් ගැන කතා කරනවා නම් පැසෙන්ජර්ස්ලා මේකේ 4 දෙනෙක්ට අපිට යන්න පුළුවන්. මේ පැසෙන්ජර්ස්ලා 4 දෙනාටම සීට් බෙල්ට්ස් එනවා. මේ වාහනේ හැබැයි අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ එයාර් බෑග්ස්. නමුත් මේකේ සීට් බෙල්ට්ස් වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එකත් එක්කමයි. ප්‍රයිස් ඇන්ඩ් අවైలබිලිටි. අපි දැන් බලන්න මේකේ මිල ගණන් කොහොමද කියලානේ. මේක මේ වාහනේ මේ මිලට වටිනවද කියන අපි දැනගන්න ඕනේ නේ. ඔයාලට ආසයිතිනේ කොහොමද මිල කියලා දැනගන්න. හරි. අපි දැන් බලමු මේ වාහනේ මිල ගන්න කොහොමද කියලා. ලංකාවේ මේ වාහනේ ආනයනය කළොත් ඒ කියන්නේ අපි මේ වාහනේ අපි ගෙන්නුවොත් with tax එකත් එක්ක ගෙන්නුවොත් කොහොමත් මේක ලක්ෂ 20කට ආසන්න වෙනවා. ඔයා 3 wheel එකක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ Bajaj Kwid 2025 වාහනේ ගන්න කියලා. මම දන්න විදිහට මේකේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකකුත් මේ වෙන විට රිලීස් කරලා තියෙනවා. ඒ ගැනත් ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න මම අතරම බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයත් බජට් සහ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් නම් ගන්න හොඳම වාහනේ තමයි මෙන්න මේ Bajaj Kwid 2025 මෝටර රථය. එහෙනම් කොලර් කෙල්ලෝ ටිකට සුබ දවසක්. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.